ඔයත් නිතරම අතේ ගහනවද? ඔයාට කවුරු හරි කියලා තියෙනවද ඕක නිතරම කරන්න එපා, ඇඟ බහිනවා, ඇස් පේන්නේ නැති වෙනවා, මූණේ කුරුලා එනවා කියලා? ඇත්තම කතාව මේකයි. ස්වයං වින්දනය කියන්නේ මිනිස්සෙගේ ඉතාම සාමාන්‍ය දෙයක්. ඒකෙන් ඔයාගේ ඇඟේ ලේ අඩු වෙන්නේවත්, විටමින් යන්නේවත් නැහැ. මේකෙන් කොණ්ඩේ යන්නේ නැහැ. උස යන එක නවතින්නේ නැහැ. කුරුලා එන්නෙත් නැහැ. ඒව ඔක්කොම හෝමෝන වෙනස් වෙනකොට වෙන දේවල්. මේකේ පොඩි වාසියකුත් තියෙනවා. මානසික ආතතිය අඩු වෙනවා, නිදා ගන්න උදව් වෙනවා. ඒක නිකන් ස්වභාවික වේදනා නාශකයක් වගේ. හැබැයි පරිස්සම් වෙන්න ඕන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ෆෝන් ඇඩික්ෂන්. ඒ කියන්නේ වැල ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙන එක. දවස් 30 ඔයා බල මේකම කරන්න ගත්තොත් ඔයාගේ මොලේ ඩොපමින් සිස්ටම් එක අවුල් යනවා. ඊට පස්සේ සාමාන්‍ය දේවල් වලට සතුටු වෙන්න බැරි වෙනවා. අනික ඕනවට වඩා කළොත් වැඩේ කරන්න ගියාම නගින්න නැති ප්‍රශ්න එන්න පුළුවන්. මොකද ඔයාගේ අතේ තදට එහෙම නැත්නම් grip එකට හුරු වුණාම ඇත් එක දැනෙන්නේ නැහැ. ඒ නිසා සතියකට දෙතුන් පාරක් කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දවසට 5-6 පාරක් කරනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඔයා දවසට කී පාරක් අතේ ගහනවද? දවසට එකක්ද? සතියට එකක්ද? පහලින් කමෙන්ට් කරන්න. හැබැයි බොරු කියන්න ඔට්ටු නෑ. මම නම් ඕවා කරන්නේ නෑ කියලා පච කෙලින ඔයාගේ බොරුකාර යාළුවා මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න. එහෙනම් සුබ දවසක්.